මගේ YouTube channel එකෙන් මනෝවිද්‍යාවේ න්‍යායන් පිළිබඳව වීඩියෝ පෙළක්ම කරමින් පැමිණියා. මෙහි එක් දිගුවක් වශයෙන් සාන්දෘෂ්ටිකවාදී න්‍යාය එහෙම නැත්නම් existential approach එක ගැන අද දවසේ කතා කරන්න මම තීරණය කළා. මම ආයිෂා සඳගිරි. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මම මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම ඔබත් සමග හුවමාරු කරගන්න නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක like කරන්න, subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන හෝ ඉදිරි වීඩියෝ පිළිබඳව ඔබේ අදහසක් කමෙන්ට් එකක් හැටියට පළ කරලා යන්න අමතක කරන්න. සාන්දෘෂ්ටිකවාදී න්‍යාය කියලා කියන්නේ පුද්ගලයාගේ පැවැත්ම ගැන අවධානය යොමු කරපු න්‍යායක්. මේක ඇතුළේදී පුද්ගලයාගේ ජීවිතයට සම්පූර්ණ වගකීම තියෙන්නේ තමාටමයි කියන කාරණාව අවධාරණය කරනවා. ඒ වගේම සෑම මිනිසෙකුටම ස්වයං තීරණ ගැනීමේ අයිතියක් ඇති බව තවදුරටත් විග්‍රහ කරන්න මේ න්‍යාය උත්සාහ දරනවා. පුද්ගලයා විසින් සමස්ත ජීවිත අවබෝධය ලබා ගත යුතු බවත් මේ න්‍යායයේ එන එක් කාරණාවක්. පුද්ගලයා සමස්ත ජීවිත අවබෝධය ලබා ගන්නට මම කවුද? මම මං හැටියට ජීවත් වෙනවද? මගේ අනාගතය මොන වගේ වේවිද කියන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුතුයි කියන දේ මෙහි සඳහන් කරනවා. මේ න්‍යාය ඇතුලේ ඊටාම වැදගත් භූමිකාවක් උසලන මේ න්‍යාය ආරම්භ කරපු පුද්ගලයා වෙන්නේ සොරෙන් කීකෙගාඩ් කියන දර්ශනවාදියා. ඔහු කියන්නේ පුද්ගලයා තමන්ගේ ජීවිතයේ අර්ථය තෝරගන්නේ තමන්ගේ විශ්වාස සහ තමන්ගේම තේරීම් අනුව කියලා. ඒ වගේම මේ න්‍යායයේදී එන ඉතාමත් වැදගත් චරිතයක් තමයි ෆෙඩරික් නීට්ෂේ කියලා කියන්නේ. ඔහු කියනවා මිනිස්සු තමන්ගේ ජීවිතයේ අර්ථය තමන් විසින්ම ගොඩනගා ගත යුතුයි කියන කාරණාව. ඒ වගේම මෙහි අතිශය වැදගත් භූමිකාවක් උසලන වික්ටර් ෆ්‍රැන්කල්ගේ මතය වෙන්නේ පුද්ගලයා ලෝක තුනක ජීවත් වෙනවා කියන කාරණාව. මේ ලෝක තුන වෙන්නේ ජීව විද්‍යාත්මක ලෝකය, අන්තර්පුද්ගල සම්බන්ධතා ලෝකය, ආත්ම අනන්‍යතා ලෝකය හෙවත් ආධ්‍යාත්මික ලෝකය. ඔහු කියනවා ජීව විද්‍යාත්මක ලෝකයට අයත් වෙන්නේ අපේ කායික ජීව විද්‍යාත්මක අවශ්‍යතා. අන්තර් සම්බන්ධතා ලෝකයට අයත් වෙන්නේ අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන එක, සමාජ සත්වෙක් විදිහට අපි ජීවත් වෙන භූමිකාව. මෙහි වැදගත්ම කොටසක් අයිති වෙන්නේ ආත්ම අනන්‍යතා ලෝකයට. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ලෝකයට. හෘද සාක්ෂිය, ආගම, සදාචාරය වගේ දේවල් ආධ්‍යාත්මික ලෝකයට අයිති වෙනවා. මේ ආධ්‍යාත්මික ලෝකයේ කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා සහ ඒක ඉගෙනුම හරහා ගොඩනගා ගන්න පුළුවන් කියලා ඔහු කියනවා. මිනිස්සුන්ට ආධ්‍යාත්මික රික්තකයක් ඇති වුණාම ගැටලු මතුවෙනවා කියන කාරණාව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා. ඒ වගේම සාන්දෘෂ්ටිකවාදී උපදේශනයේ එන ඊටාම වටිනා චිකිත්සන ක්‍රමවේදයක් වෙන්නේ ලෝගෝതെරපි. ලෝගෝ චිකිත්සන ක්‍රමවේදය. මේක හඳුන්වා දෙන්නේ වික්ටර් ෆ්‍රැන්කල් විසින්. ලෝගෝതെරපි කියලා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ අර්ථය සොයා ගැනීම. ඇත්තටම තමන් කවුද? තමන් ජීවත් වෙන්නේ මොන ආකාරයකටද කියන දෙයට උත්තර හොයාගන්න එක. මේකේදී කියනවා තමන් මේ වෙලාවේ ජීවත් වෙන්නේ මොන විදිහටද? ඇත්තටම තමන්ට ජීවත් වෙන්න ඕනේ මොන ආකාරයකටද කියන දෙක අතර පුද්ගලයන් දෝලණය වෙනවා කියලා. සමහර විටක අපේ හීන ලෝකයේ ඇතුලේ අපි ජීවත් වෙන විදිහත් හැබෑවට අපි ජීවත් වෙන විදිහත් අතර පරස්පර විරෝධී ගතියක් තියෙන්න පුළුවන්. මේ විදිහට රික්තකයක් තියෙන එක, පරස්පර විරෝධී ගතියක් තියෙන එක පුද්ගලයාව ගැටලු වලට ලක් කරනවා කියලා මේ තෙරපි ක්‍රමවේදයේදී කියනවා. ඒ නිසා මේ පරතරය අඩු කරලා හැබෑවටම පුද්ගලයාට ඕනේ තත්වයට දැන් ඉන්න පුද්ගලයා ගෙන යාමේ ක්‍රමවේදයක් හැටියට ලෝගෝതെරපි භාවිතා කරලා තියෙනවා. මේකෙදි සමහර විට අපි මනෝලෝකයේ ඇතුලේ ගොඩනගාගෙන ඉන්න ජීවන තත්වය යථාර්ථය නොවෙන්න පුළුවන්. ඒක යථාර්ථයෙන් ඈත් වෙච්ච එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවන අර්ථය සොයා ගනිමින් හැබෑවටම Tamanට විය යුත්තේ කවුද කියන එක හොයාගෙන අන්න ඒ තත්වයටපත් වීම වෙනුවෙන් පුද්ගලයාට සහාය දීම මේ ක්‍රමවේදයේදී සිදු වෙනවා. මේ ගැන ලියවුණු අපූර්ව පොතක් තියෙනවා වික්ටර් ෆ්‍රැන්කල් විසින් Men's Search for Meaning. මේක ලීලානන්ද ගමාච්ච කියන පරිවර්තකයා විසින් ජීවිතයේ අර්ථ සොයා කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා ඒ පොතත් ඔබට අරගෙන කියවීමේ හැකියාව තියෙනවා. මේ සාන්දෘෂ්ටිකවාදී න්‍යාය ඉතා හොඳින් වටහා ගන්නට. ඉතින් අද වීඩියෝෙන් සමුගන්නවා. මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න. සුබ දවසක්.